අද අපි යාපනයේ සංචාරයේ පළවෙනි දවස දැන් අනුරාධපුරයෙන් පටන් අරගෙන අපි ආවා මන්නාරම් වලට. මන්නාරම් වලින් අපි දැන් මෙතන තේක්කමුණ බලලා ඊට පස්සේ ආවේ කම්බිපාලම බලන්න. කම්බිපාලම මීටර 500කට වැඩිය දිගයි. ඉතින් ලොකු දිග කම්බිපාලමක්. ඔයාලට මේ පේන්නේ කම්බිපාලම. මේකේ කම්බි පොටවල් 12ක් තමයි දාලා තියෙන්නේ. මන්නාරමට තියෙන සුවිශේෂී ස්ථානයක් තමයි මේ බලන්න අනිවාර්යෙන් එන්න ඕලා. පැද්දෙනව ඈ. අපි ඊළඟට ආයේ මන්නාරමේ බලකොටුව බලන්න. අපි දැන් මෙතනින් ඉස්සරහට ගිහිල්ලා මෙතනින් උඩට නැගලා බලමු. ඔන්න අපි ඊළඟට මන්නාරමට ආවේ බයෝබැබ් ගහ බලන්න. ඒ කියන්නේ ලංකාවේ ලොකුම ගහ. මේකෙන් පස්සේ අනිත් ගහ තියෙන්නේ ඩෙල්ෆ් දූපතේ. එතකොට දැන් අපේ දවස අද දවසේ අන්තිම නරඹුම් ස්ථානය තමයි මෙතන. හෙලෝ ගයිස්, අපි දැන් උදේ දෙවෙනි දවසේ යාපනයේ යන ගමන් මන්නාරමේ පිටත් වුණා යාපනයට යන්න. ඒ යන අතරේ සංකුපිටි පාලම ළඟට ඇවිල්ලා ඉන්නේ. අපි එතනින් ආවේ යාපනයේ ශිවභූමි යාපන කෞතුකාගාරය බලන්න. ඉතින් ඒක ඉස්සරහා ඉන්නේ. මේකේ තියෙනවා ඒ කාලේ පැදපු වාහන ඔක්කොම පරණ වාහන ප්‍රදර්ශනයට තියලා තිනවා. මේ තියෙන්නේ ගල් වර්ග. कैमरावर गाइस අපි ඊළඟට ආවේ යාපනයේ පුස්තකාලය බලන්න. යාපනයේ පුස්තකාලය ඇතුලේ වීඩියෝ කරන්න අවසර ලබා දුන්නේ නැහැ. ඉතින් අපි ඇතුලේ බලලා ඇවිල්ලා ඊළඟ තැනදී හම්බෙමු. ඊළඟට ආවේ නාග විහාරය බලන්න. අපේ යාපනයේ සංචාරය අද තුන්වෙනි දවසේ. අද මුලින්ම ආවේ යාපනයේ කොටුවට. ඊයේ දවස පුරාම අධික වර්ෂාවක් එක්ක අද නම් පොඩ්ඩක් පායලා තියෙන. ඒනකොට අර පැත්තෙන් මේ අඳුරු කරලා තියෙන්නේ.
අපි දැන් මෙතනින් අපේ නඩේ ඉස්සරහින් යනවා. මෙතනින් තමයි යාපනයේ කොටුවට ඇතුල් වෙන්නේ. ටිකට් එකක් අරගෙන ලොකු අයට 60යි පොඩි අයට 25ක් වගේ තමයි මෙතනින් අය කරන්නේ. ඉතින් මෙතනින් ඇතුළට ගිහිල්ලා බලමු. අපි දැන් පැහැටක ටිකට් එකක් අරගෙන දැන් මේ ඇතුළට එන ගමන් ඉන්නේ. මේ තියෙන යාපනයේ කොටුව. මේක තමයි දියාගල දෙපැත්ත වටේම තියෙන දියාගල. ඉතින් අපි යාපනයේ කලින් සංචාරයේදීත් මම මේව දැම්ම විස්තරي ලොකු විස්තරයක් මේ සැරේ කියන්න බලාපොරොත්තු වෙන්නේ